iPhone එකේ ෆ්‍රන්ට් කැමරා එකෙන් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ වීඩියෝ ෂූට් කරන්න දන්නවද? එහෙනම් එන්න මාත් එක්කම මේ සෙටින්ග්ස් ටික හදාගන්න. මුලින්ම ඔය කැමරාව ඕපන් කරගෙන රෙසලූෂන් එක 4K 30 fps වලට දාගන්න. සිනමැටික් ෂොට් එකක් වගේ නම් මේක 24 fps උත් හොඳයි. දැන් iPhone එකේ සෙටින්ග්ස් වල කැමරා සෙටින්ග්ස් වලට ගිහින් ෆෝමැට් එක most compatible වලට දාගන්න. ඊළඟට රෙකෝඩ් වීඩියෝ කියන එකට ගිහිල්ලා මේකේ තියෙන HDR ටික එක ඔෆ් කරලා දාන්න. ඊට පස්සේ ආපහු බැක් වෙලා මිරර් ෆ්‍රන්ට් කැමරා කියන එක ටික එක ඔන් කරගන්න. මේකෙන් නවා ෆ්‍රන්ට් කැමරා එකෙන් ෂූට් කරන වීඩියෝස් දෙපැත්තම අරවල සේව් වෙන එක නවත්ත ගන්න පුළුවන්. දැන් ආයෙත් කැමරා ඇප් එක ඕපන් කරගෙන සිනමැටික් වලට යන්න. මෙතනින් ඇපච් එක 9ත් 10ත් අතර තියාගන්න බලන්න. එතකොට අපි ફોකස් කරන සබ්ජෙක්ට් එකේ එජස් පර්ෆෙක්ට් විදිහට කැප්චර් කරගන්න පුළුවන්. ඊළඟට එක්ස්පෝස් එකත් -0.321 අතර තියාගන්න බලන්න. මේ එක්ස්පෝස් එක අඩු කරගන්න පුළුවන් තරමට අපේ වීඩියෝ එක නොයිස් නැතුව ක්ලීන්ව රෙකෝඩ් කරගන්න පුළුවන්. ඔයා මේ සෙටින්ග්ස් ටික මාත් එක්කම හදාගත්තා නම් දැන් වීඩියෝ එක රෙකෝඩ් කරලා බලන්න කලින්ට වඩා ක්ලීන් ෂාප් ඇන්ඩ් ෆ්‍රෙෂ් අවුට්පුට් එකක් ඔයාලට ගන්න පුළුවන් වෙයි. බැක් කැමරා සෙටින්ග්ස් ගැනත් ඉක්මනටම වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.